මේකනෝටේ පෙරහැර ගියාට පස්සේ එතනින් පස්සේ කාලේ මේ පෙරහැරේ විකාශය වැඩි වුණා. වැඩි වුණා කියන්නේ මේ මිනිසුන්ට පෙරහැරේ අවශ්‍යතාවය පේන්න ගත්තා. ඊට පස්සේ ඒ අයගේ ඕනෑ පකම් අනුව පෙරහැරට අර ඉස්සෙල්ලට වඩා සෙනඟ එකතු වෙන්න පටන් ගත්තා. ඒ නිසා ලැබෙන ආදායම හොඳ තත්ත්වයක තිබුණා ඒ කාලේ. ගමේ හිටපු අද වාගේ නෙවෙයි ජනතාව හිටියේ අඩුවෙන්. ක්‍රමයෙන් ඒ අය විකාශ වෙලා තමන්ගේ පුළුවන් හැම ශක්තියක්ම යොදවලා විහාරස්ථානයේ පෙරහැරට ආදාය උපකාර කළා. ඒ වගේම ඒ වෙනකොට අවට ගම්වාසීමුත් මේ සඳහා ක්‍රියාකාරී වෙලා පිටල්වැලි ශ්‍රී සුමනාරාමයේ විහාරස්ථානෙට ආදාය දෙන්න පටන් ගත්තා. ඒ පටන් ගැනීම නිසා පෙරහැරේ විකාශනය මීට වඩා ඉතා වැදගත් තත්ත්වයකට පත් වෙලා පස්සේ නැටුම් ඒ වගේම අලියතුන්ගේ ගාණය වැඩි වෙන්න පටන් ගත්තා. ඒ සේරටම අපේ කාලේ හිටපු ඔබට කන්දේ සංඝානන්ද නායක හාමුදුරුවන් වහන්සේ අනුබැලුම උපදෙස් හා අනුශාසන අනුව තමයි හැමදෙනාම කටයුතු කළේ. අපේ ඒ කාලේ වෙනකොට මේ ගමේ වැඩ කරන වඩු කාර්මිකයෝ, මේසන් කාර්මිකයෝ ඒ ඔක්කොම එකතු වෙලා විහාරස්ථානය හැදුවා. ඒ වගේම පන්සල තිබුණේ වරිච්චි ගහලා වරිච්චි ගහපු පිළිවි වල තිබුණු කාලේ දැන් ඊට වඩා විකාශය වෙලා ඉතින් පස්සේ තමයි විහාරස්ථාන වැඩ කටයුතු ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගත්තා. ගමේ හැමදෙනාගේම සහයෝගය, ඔවුන්ගේ ශක්තිය, ඔවුන්ගේ කාර්යයන් සියල්ලම විහාරස්ථානයේ වැඩ සඳහා යෙදුණා. එම වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතාවය ඒ අවස්ථාවේ දැනගුණාම ගමේම හිටපු වඩු කාර්මිකයෝ මගේ පියතුමා වගේම මගේ සහෝදර පිරිසත් ඒවට සම්බන්ධ වෙලා මේ ගොඩනැගිලි පිළිසකර කිරීමට ඒ වගේම අලුත් අඩියා කිරීමට අලුතින් නිර්මාණය කිරීමට ඔවුන්ගේ ශක්තිය ලැබුණා. ඒ වගේම පෙදරේරු කර්මාන්තයේ ඉන්න වැඩ කරන අය ඒ අයත් මේකට සම්බන්ධ වෙලා ඒ අනිකුත් ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු වලට තමන්ගේ සහයෝගය ලබා දුන්නා. ඒ වෙනකොට තරුණ පිරිසත් ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ අයගේ ශක්තිය ශ්‍රමය උපයෝගී කරගෙන ලොකු හාමුදුරුවන් වහන්සේ විශාල වැඩ කොටසක් මේ විහාරස්ථානයට කරලා දුන්නා. ඒ වෙනකොට අවුරුදු කිහිපයක් ගත වුණාට පස්සේ මට මතකයි ඒ කාලේ අපේ විහාරස්ථාන විහාරාධිපති ඕබට කන්දේ සංඝානන්ද ලොකු හාමුදුරුවන්ගේ අනුබැලීම ඇතුව කෙලිසෙල්ලම් හා අලියතුන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න ඕන කියන අදහස තිබුණා. ඒ සු දායක සභාව එකතු කරගෙන ඒ අයගේ අදහස් මාරු කරගෙන ඒ අයගේ උවමනාවට හාමුදුරුවන්ගේ තියෙන වැඩි කැමැත්ත හා එම නිසා ඒ කටයුතු බොහොම හොඳින් සිදු වුණා. ඔය වෙනකොට අර කලින් තිබුණු උඩා මංමාවත් විනිසකර වෙලා විහාරස්ථානයේ තියෙන තැනට ගමන් කරන්න පුළුවන් විදිහේ මාර්ගය ඇති වෙලා මිනිසුන්ගේ උද්‍යෝගය වැඩි වෙලා වසරින් වසර මේ පිටල්වැලි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ නිර්මා පෙරහැර සාර්ථකව කරගෙන යාමට අපට ශක්ති ධෛර්ය වාසනාව ලැබුණා. නිතොල් පිටියේ හිටපු නායක හාමුදුරුවෝ තමයි අපේ පන්සලේ ලෝකට හිටපු හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ සීලනන්ද කියලා හාමුදුරුවන්ගේ නම. ඒ උන්වහන්සේගේ අනුදැනුම ඇතුව තමයි මේ කටයුතු සම්පූර්ණ සිද්ධ කළේ. මේ වෙනකොට කලින් තිබුණු මැටිවිස් වලින් නිර්මාණය වෙලා තිබුණු විහාරස්ථානය හැමදෙනාගේම සහයෝගය ඇතුව ගොඩනැගිල්ලක් බවට පත් කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඒ සඳහා පෙරහැරෙන් ඉතිරි වෙන හොඳලුත් ඒ වෙනුවෙන් වැය කරන්න අපේ ලොකු හාමුදුරුවෝ අවසර දීලා තිබුණා. ඒ සියලු කටයුතු සාර්ථකව සිදු කළේ ගමේ ඉන්න හැමදෙනාගේම සහයෝගය උන්වහන්සේට ලැබුණ නිසා. ඔය වෙනකොට හැම අතකින්ම කාර්මිකයෝ, පෙදරේරුවෝ, නැටුම් වාගේ ඒ සියලුම වලට සිදුවුනේ සඳහා අපේ දූ දරුවෝ සම්බන්ධ වුණා. ඒ තිබ්බ ගැම්ම තමයි මේ වෙනකම්ම යන්නේ. අද ඉතාමත්ම තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට දැන් තිබුණු තත්ත්වයට වඩා විහාරස්ථානය හොඳින් පිළිසකර කරන්නට ඒ වගේම අලුතින් නිර්මාණය කරන්න ගමේ දායක සභාව එකතු වෙලා සාකච්ඡා කරලා ලොකු හාමුදුරුවන්ගේ අවවාද ශාසනා එක්ක හැමදෙනාගේම සහයෝගය ඇතුව විහාරස්ථානයේ හාමුදුරුවන්ට වැඩඉන්න සංඝාවාසයක් නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙච්ච සංඝාවාසයේ හාමුදුරුවෝ 29ක් ඒ වෙනකොට නිවාසිකව හිටියා. ඒ ලොකු හාමුදුරුවන්ගේ ඔබට කන්දේ සංඝානන්ද ලොකු හාමුදුරුවන්ගේ ගුරුනාථ තමයි නිතොල් පිටියේ සීයානන්ද කියන හාමුදුරුවෝ. උන්වහන්සේගේ අනුදැනුම ඇතුව තමයි මේ කටයුතු ඉෂ්ට සිද්ධ වුණේ. ඉන් පස්සේ විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ කටයුතු හැමදෙනාගේම සහයෝගය ලැබුණා. ඒ වගේම
රාජ්‍ය නිලධාරීන් ගියා මැතිවරණතුරුන්ගේ ඒ අවස්ථාවන්දී ආධාර උපකාර ලැබිලා තමයි මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරේ. මාර්ග ගොඩනැගිලි ආදී සියලු කටයුතු වලට දැයි සහයෝගය ලැබුණා. ඒ වෙනකොට විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය වසර කිහිපයක්ම පැරණි තත්ත්වයට පත් වෙලා තිබුණා. ඒ පස්වෙන් පස්සේ විහාරස්ථානයේ ඒ පෙරහැර වෙයි සිරිවෙන මුදල් වලින් විශාල කොටසක් වැය කරලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ වුණා. ගමේ හිටපු සියලුම කාර්මිකයන් තරුණ පිරිසක් මේ සඳහා ඉතා උනන්දුවෙන් කටයුතු කළා. ඒ වෙනකොට හිටපු ස්වාමීන් වහන්සේලා දැනට කැනඩාවේ ඉන්න ස්වාමීන්වරු ඒ සඳහා සහයෝගය දක්වලා දැනට ඉන්න අපේ ගමේම ඉන්න හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කෙනෙක් මේ දැනට ඉන්න සංසලතන ස්වාමීන් වහන්සේ දැනට කටයුතු කරන්නේ. උන්වහන්සේත් අර වගේම සා උනන්දුවෙන් හා ක්‍රියාශීලීව කටයුතු කරනවා. උන්වහන්සේගේ කාලය තුළ දැන් පෙරහැර අවස්ථා කිහිපයකදීම වසර ගණනාවක් සිද්ධ වුණා. ඒ සිද්ධ කිරීමත් ලොකු හාමුදුරුවෝ ඉන්න කාලයට වඩා හොඳින් කටයුතු සිද්ධ කරා. උන්වහන්සේ සියලු කටයුතු වලට අමතරව විහාරස්ථානයේ සියලු කටයුතු සම්පූර්ණ කරගන්නට අපේ හැම දෙනාගේම සහයෝගය උන්වහන්සේ